අදත් මම channel එකට ගිහලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම අද නම් මේ වීඩියෝ එක මම ගෙනාවේ මට වීඩියෝස් කියන්න පරක්කු වෙන්න හේතුව ගැන කියන්න තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ජයංගුරාම දෙන්නත් මම අයින් කරා. ඒ කියන්නේ පොන්ඩ් එකේ හිටපු ජයංගුරාමයත් අයින් කරා. අර කැට්ෆිෂ්ලට කොටන්න පටන් ගත්තා. ඒක නිසා ඒ ජයංගුරාමයත් අයින් කරා. සහ මගේ අර අඩි 4 වලල්ලේ හිටපු ලොකු ජයංගුරාමයත් අයින් කරන්න උනා. ටැංකියස් කරනකොට එහෙම කරදරයි තනියෙන් ඉන්න නිසා ඒ මාළුවා ටිකක් සැරයි. ඒක නිසා ජයංගුරාමි දෙන්නම මම අයින් කරා. ආයි ජයංගුරාමි නම් හදන්න එහෙම අයිඩියා ගන්න නැහැ. ඉතින් ඔය දේවල් ටික ගැන කතා කරන් තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ ටැංකිය. මේ විදිහට තමයි දැන් තියෙන්නේ. ඔයාලට පේන ඇති වතුරත් නැහැ. මම වතුරත් ඔක්කොම අයින් කරා. මේ විදිහට තමයි දැන් තියෙන්නේ. මොකුත්ම නැහැ. පොඩි කොටයක් තියෙනවා. එච්චරම තමයි මේ දැන් මේක අලුතෙන් හදන්න ඕනේ. ඒ කියන්නේ දැන් අලුතෙන් මාළු සෙට් එකක් දාගන්න ඕනේ. තාම හරියටම අදහසක් නැහැ මොන මාළුද දාන්නේ කියලා. මොන වගේ මාළුවෙක්ද හැදුවොත් හොඳ කියලා ඔයගොල්ලෝ මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට පුළුවන් ගැලපෙන මාළුවෙක් හිටියොත් හදන්න. ඒක නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මොන වගේ මාළුවෙක්ද මේක හැදුවොත් හොඳ කියලා. මේක අඩි 4ක විශ්කම්භයක් තියෙනවා. මේ වලල්ලේ. ඉතින් මාළු දාන්න කලින් මේ මුලින් ඉඳන්ම හදන්න වෙනවා. ඒ කියන්නේ ෆිල්ටර් එකක්වත් නැහැනේ. ඒක නිසා මේ පොඩි පම්ප් එකක් ගෙනල්ලා ෆිල්ටර් එක සෙට් කරගන්නත් ඕනේ. සහ මේ වලට පේන ඇති මෙතන තියෙන දැල මේක තමයි දාලා තිබුණේ. මේක දැන් හරියන්නේ නැහැ. මේ ලෑලි ගහලා තියෙන්නේ. ඕක දිරලා තියෙන්නේ. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. මේ ටිකක් හොඳට දැලක් ගහ ගන්න ඕනේ මේකට. ඒක බලමු ඉස්සරහට මේ ඒ වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ මාළු ගේන්න කලින්. කොහොමද ටික දවසක් යාවි ඔයගොල්ලන්ට මේක වීඩියෝ එකක් ගේන්න. ඒ කියන්නේ මේ දැන් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තට පස්සේ තමයි ගේන්න වෙන්නේ. දැනට ওই විදිහට තමයි තියෙන්නේ. අපි බලමු. තව වැඩි දවසක් යන්න කලින් ඔයගොල්ලන්ට මේක වීඩියෝ එකක් ගේන්න පුළුවන් වෙයි. ඉතින් තව අලුතෙන් මාළු වර්ග කිහිපයක්ම හදන්න මේ අයිඩියා එකක් තියෙනවා. ටැංකි දෙකක් දැන් හිස්ව තියෙනවානේ. දැන් මේ අඩි 4 වලල්ලයි තව මංගා තිබ්බ අර පොඩි වීදුරු ටැංකියක් තියෙනවා. ඒකත් හිස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකෙත් මාළුවෙක් ගෙනල්ලා දාන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොටම කලින් ওই ටැංකි දෙකටම ෆිල්ටර් එක සෙට් කරගන්න ඕනේ. මේ ටැංකි දෙකටම ෆිල්ටර්ස් නැහැ. ඒක නිසා ෆිල්ටර්ස් සෙට් කරගෙන අන්තිමට මාළු ටිකක් ගෙනත් දාන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ කමෙන්ට් එකක් දාගෙන යන්න මට. එතකොට මට ඒ දාන කමෙන්ට් වල ඉන්න මාළුන්ගෙන් ගැලපෙන මාළුවෙක් තෝරලා අරගෙන හදාගන්න පුළුවන්. මගේ පොඩි මාළු ටික හදන්න අයිඩියා එකක් තියෙනවා. ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. වලල්ලේ නම් සාමාන්‍යයෙන් වලල්ලේ සයිස් එකත් එක්ක ගැලපෙන විදිහට ටිකක් ලොකු වෙන මාළුවෙක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අඩියක්වත් ලොකු වෙන මාළුවෙක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. මාළුවෙක් නෙමෙයි මාළු වර්ග දෙකක් විතර වගේ තමයි හදන්න මම හිතාගෙන ඉන්නේ. ඒ දේවල් ටික ඔක්කොම ඔයගොල්ලන්ට තව වැඩි දවසක් යන කලින් වීඩියෝ එක ගේන්න පුළුවන්. ඉතින් ඊට කලින් දැන්ට විච්ච දේවල් ටික කියන්න තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම කරේ. ඒක නිසා ඔයගොල්ලෝ ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා යන්න මොන වගේ මාළුවෙක් හදුවොත්ද හොඳ කියලා. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.